ඒගොල්ලන්ට කියන්න තුන්වෙනි මොලේ තියෙනවා කියලා. මං කියපු දේ. අන්න කට්ටිය ගොඩක් ආවා. කවුද මේ කට්ටිය? එයාලට ගහන්න ෆීලික්ස් මාමේ. නිල් පාටයි කොළ පාටයි බොතන් දෙක බන්න. අපිට යව දාලා යන්න බෑ. නෑ යන්න වෙනවා. නිල් පාට කිනුයි දොර වහන්නේ කොළ පාට කිනුයි යන්නේ. කොළ පාට එක නම් తీරෝ. නිල් පාට කමන්න. මල්ලි ඔයා කවදාවත් හරියට වැඩක් කරන්නේ නෑනේ. ඉක්මන් කළා මේ දොර වහන්න. එතන නිල් පාට ගත්තම නෑනේ. මම ඉන්න. අපි අයියෙන් යමු. එපා. මුකුත් අල්ලන්න එපා. අනේ ඔබට බාරයි. මොඩියා, දැන් අපිට මේක පාලනය කරන්න වෙන්නේ. කොහොමද දැන් ඒක කරන්නේ? අපිට ආරක්ෂිත තැනකට ගෙනියන්නයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බේ. මල්ලි මොකද උදව් කරන්නේ? උදව් කරන්න. ඔහොම ඉන්න. මට වගේ අත දික් කරන්න. ස්වයංක්‍රීය පාලනය නැවතත් ක්‍රියාත්මකයි. අද නම් අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ නෑ. ඇයි වෙවුලන්නේ? දන්නේ වෙවුලන එක අඩු කරගත්තේ නැත්තම් ඔයාටයි අමාරු. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බය නැතුව මං කියන විදිහට වැඩ කරන්න. හරි? හොඳයි. යානය තුළට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මොකද අල්ලන්න එපා මල්ලි. අයියෝ! ගමන ආරක්ෂිතයි. ස්ථානය තුළට යාමට ඔබට පැය දෙකකුත් විනාඩි 30ක කාලයක් ගත වෙනවා. ඔයාගේ ඇස් දෙක වහගන්න. ඇයි? කිව්වම දෙයක් කරන්න. දැන් ඇස් අරින්න. එරියා. ඔන්න අඬන්න එහෙම පටන් ගන්න එපා. අපිට යාළුවා ආයි දකින්න හම්බෙන්නේ නෑ නේද? ඔබේ ආහාර සූදානම්. ඔබට ගීතයක් අවශ්‍යද? සියලු අපද්‍රව්‍ය ඉවත් කරනු ලබනවා. හරි. ඔබට බොහොම ස්තුතියි. හරිම භයානකයි. ෆ්ලූප්ගේ ටීවී වැඩසටහන එන චරිත. එයාලා හිරකාරයෝ. අපිට මේ මොලේ ඕනේ මිනියන්. වැඩි කාලයක් නෑ. බය වෙන්න එපා සර්. මෙයාලා තමයි මම දැකපු ඉතාම දක්ෂ